ලෝකයේ උතුම්ම සම්පත මව්සෙනෙහස කියලා අපි හැමෝම දන්නවා. ඒ තමන්ගේ අම්මා අහිමි වුණු පුංචි සතෙක් ඒ සෙනෙහස අජීවී බෝනික්කෙක්ගෙන් හොයනවා දැක්කොත් ඔබේ සිතට මොන වගේ හැඟීමක් දැනේවිද? අද අපි කතා කරන්නේ චීනයේ සත්ත්ව උද්‍යානයකින් වාර්තා වුණු මුළු ලෝකයේම හඬවපු ඒ සංවේදී කතාව ගැනයි. චීනයේ එක්තරා සත්ත්ව උද්‍යානයක ඉපදුණු මේ පුංචි වඳුරු පැටියාට තමන්ගේ මවගෙන් ලැබෙන්න ඕනි ආදරය අවාසනාවන්ත විදිහට අහිමි වෙනවා. ඇතැම් වාර්තාවලට අනුව මව මේ පැටියා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සත්ත්ව විද්‍යාඥයන් පවසන පරිදි මවකගේ උණුසුම නැති වුණු මේ වගේ පැටවුන් දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. ඉතින් මේ අසරණ පැටියාගේ තනියම කන්න සත්ත්ව උද්‍යාන බලධාරීන් අපූර්ව තීරණයක් ගත්තා. ඒ තමයි මේ පැටියාට මුදු සෙල්ලම් බෝනික්කෙක් ලබා දීම. දැන් මේ පැටියා කොයි වෙලාවෙත් ඉන්නේ මේ බෝනික්කා බදාගෙන. කෑම කන වෙලාවටත් නිදා ගන්න වෙලාවටත් එයාට මේ බෝනික්කා නැතිවම බෑ. තමන්ගේ අම්මාගේ ලොම් අතර සැඟවී ලබන ඒ උණුසුම මේ අජීවී බෝනික්කාගෙන් ලබන්න මේ පැටියා උත්සාහ කරන විදිය ඇත්තටම හදවතට දරා ගන්න අමාරුයි. සමාජ මාධ්‍ය හරහා මේ දර්ශන ප්‍රචාරය වීමත් එක්ක ලෝකය පුරා මිලියන ගණනකගේ අවධානය මේ වෙත යොමු වුණා. බොහෝ දෙනෙක් පවසන්නේ සතුන්ට අපිට වගේම ආදරය සහ රැකවරණය තදින්ම අවශ්‍ය බවයි. මේ පුංචි පැටවාගේ කතාව අපට කියලා දෙන්නේ එකම එක දෙයයි. ලෝකේ ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්න ආහාර වගේම ආදරයත් අවශ්‍යයි. මේ ගැන ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් සංවේදී තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.